ලෝකයේ තාක්ෂණය කොපමණ දියුණු වුණත් පැරනෝමල් ඇක්ටිවිටීස් කියන දේවල් මේ ලෝකයෙන් තාමත් දුරන් වෙලා ගිහිල්ලා නැහැ. ඇතැම් අය විශ්වාස කරනවා, ඇතැම් අය විශ්වාස කරන්නේ නැහැ. මේ වීඩියෝ එක ඒ වගේ දේවල් විශ්වාස කරන අයට බලන්න අද මම ගේන පැරනෝමල් ඇක්ටිවිටි එකයි. මේ දේ සිද්ධ වෙන්නේ මෙක්සිකෝවේ. පුංචි දියණියට සෙල්ලම් කරන්න අම්මයි තාත්තයි මේ පුංචි දියණියව ක්‍රීඩා පිට්ටනියකට එක්ක යනවා. හැබැයි ඒක අඳුර වැටිච්ච වෙලාවක්. මොවුන් මෙහෙම විනෝද වෙවි ඉන්නකොට එකපාරටම ඈත තියෙන ගසක් දිහා මොවුන්ගේ අවධානය යොමු වෙනවා. ඒකට හේතුව තමයි මේ ඈත තියෙන ගහේ කඳේ කිසියම් හෝ කෙනෙක් හෝ දෙයක් ඔවුන් දිහා බලන් ඉන්නවා වගේ ඔවුන්ට හැඟෙන එක. මොවුන් එයින් ඉතා භීතියට පත් වෙනවා. නමුත් මේ වීඩියෝ එක බලපු වීවර්ස්ලා ඔවුන්ගෙන් ඉල්ලා සිටියා ඊළඟ දවසේ ගිහිල්ලා එතන පෙන්වන්න කියලා. ඉතින් ඔවුන් මෙන්න මේ විදියට එතනට ගමන් කරා. බලන්න මේ ගසේ කඳ දිහා. ඇත්තටම කියනවා නම් මිනිසෙකුට මේ ගසට මුවා වෙලා ඉන්නට ඉතාමත් අමාරුයි. ඉතින් මෙවුන් කියන විදියට කිසියම් අසාමාන්‍ය ජීවියෙක් හෝ දෙයක් තමයි මේ ගසේ කඳට මුවා වෙලා ඉන්නට ඇත්තේ. ඉන් තවත් ඇඳිරි වැටිච්ච වේලාවක මොවුන් දකින දෙයින් ඉතා භීතියට පත් වෙනවා. මොවුන් ඉතින් මෙහෙම කතා කර ඉන්නකොට එකපාරට මේ පොඩි ළමයි සෙල්ලම් කරන උපකරණයක් ඉබේ චලනය වෙන්න ගන්නවා. මෙන්න මේ විදියට. මේ සිද්ධිය ගැන ඔබට හැඟෙන දේ පහලින් කමෙන්ට් කරන්න. අපේ තවත් වීඩියෝ බලන්න අපිව සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න.